මිලිලු නම්‍යතා සංගුණකයේ අගය විවිධ අගයන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මිලිලු නම්‍යතාවේ අගය බිඳුවේ ඉඳලා අපරිමිතය දක්වා විහිදෙන්න පුළුවන්. මේක අවස්ථා පහක් යටතේ අපරාධන ගන්න පුළුවන්. මොකද පළවෙනි අවස්ථාව මිලිලු නම්‍යතා සංගුණකයේ බිඳුවක් වෙන අවස්ථාව. ඒකට අපි කියන පූර්ණ අනම්‍ය ඉල්ලුම කියලා. දෙවෙනි අවස්ථාව තමයි මිලිලු නම්‍යතා සංගුණකයේ බිඳුවත් එකත් අතර අගයක් ගන්නා වූ අවස්ථාව. අපි ඒකට කියන්නේ අනම්‍ය ඉල්ලුම කියලා. ඒ වගේම මිලිලු නම්‍යතා සංගුණකයේ අගය එකක් වෙන්න පුළුවන්. අපි මේ අවස්ථාවට කියනවා ඒකීය නම්‍ය ඉල්ලුම කියලා. ඒ වගේම මිලිලු නම්‍යතා සංගුණකයේ එකත් අපරිමිතයත් අතර අගයක් ගන්න පුළුවන්. ඒ අවස්ථාවට අපි කියන්නේ නම්‍ය ඉල්ලුම කියලා. ඒ වගේම මිලිලු නම්‍යතා සංගුණකයේ අගය අපරිමිතයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට අපි කියන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුම කියලා. මෙන්න මේ අවස්ථාවන් පහට අපිට ඉල්ලුම් වක්‍ර පහක් අඳින්න පුළුවන්. මේ තියෙන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුම. පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍ර අඳින්නේ කොහොමද? මෙල අක්ෂයට සමාන්තරව යනා වූ සරල රේඛාවක්. ඍජු රේඛාවක්. මේකේ අගය මිලිලු නම්‍යතාවේ අගය බිඳුවයි. ඒ වගේම අපි යනවා අනම්‍ය ඉල්ලුම. කොහොමද අනම්‍ය ඉල්ලුම් වක්‍රය අඳින්නේ? ප්‍රමාණ අක්ෂය ස්පර්ශ වෙන විදිහට තමයි ඉල්ලුම් වක්‍රය අපි අඳින්නේ. ඒකට ලැබෙන අගය අනිවාර්යෙන්ම බිඳුවත් එකත් අතර අගයක් ගන්නවා. අපි යනවා ඊළඟ අවස්ථාවට. මොකද්ද? ඒකීය නම්‍ය ඉල්ලුම. මේ තියෙන්නේ ඒකීය නම්‍ය ඉල්ලුම් වක්‍රය. විශේෂ හැඩයක් අරගෙන තියෙනවා. මේකට අපි කියනවා ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක් කියලා. ඒකීය නම්‍ය ඉල්ලුම් අවස්ථාවේදී මිලිලු නම්‍යතාවයේ අගය එකක් වෙනවා. අපි යනවා ඊළඟ අවස්ථාවට. ඊළඟ අවස්ථාව තමයි නම්‍ය ඉල්ලුම. නම්‍ය ඉල්ලුම් වක්‍රය අඳින්නේ කොහොමද? මෙල අක්ෂය ස්පර්ශ වෙන විදිහට තමයි නම්‍ය ඉල්ලුම් වක්‍රය අපි අඳින්නේ. ඒ අවස්ථාවේදී මිලිලු නම්‍යතා සංගුණකය කීයක් වේවිද? අනිවාර්යෙන්ම එකත් අපරිමිතයත් අතර අගයක් ගන්නවා. අපි ඊළඟ අවස්ථාවට යනවා පූර්ණ නම්‍ය ඉල්ලුම. කොහොමද පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රය අඳින්නේ? පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රය අඳින්නේ ප්‍රමාණ අක්ෂයට සමාන්තරව. පූර්ණ වශයෙන් නැවිලා තියෙන මේ. එතකොට මේ අවස්ථාවේදී මිලිලු නම්‍යතා සංගුණකයේ අගය අපරිමිත අගයක් ගන්නවා. මෙන්න මේ විදිහට මිලිලු නම්‍යතා සංගුණකය බිඳුවත් අපරිමිතයත් අතර විහිදෙනවා. ඒ විහිදෙන අවස්ථාවන් පහක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අවස්ථාවන් පහ යටතේ මෙන්න මේ විදිහට නම්‍යතා ප්‍රභේද පහක් අඳුර ගන්න පුළුවන්. ඒ නම්‍යතා ප්‍රභේද පහ අනුව අපිට ඉල්ලුම් වක්‍ර පහක වෙන වෙන වශයෙන් අඳින්නට පුළුවන්. අඳුර ගන්නට පුළුවන්.